දවසක්. ඉතින් YCS Legends වැඩසටහන වෙත YCS සහෘද ඔබ සැමව මං ආදරයෙන් පිළිගන්නවා. ඉතින් YCS Legends හොයාගෙන යන මේ අපූරු ගමනේ අදත් අපිත් එක්ක එක්තරා විශේෂ පුද්ගලයෙක් එකතු වෙනවා. ඉතින් අද මගේ සූදානම ඒ පුද්ගලයාගේ අත්දැකීම් සහ සියලුම දේ ඔබ හමුවට ගෙනෙන්නයි. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන ඒ අපේ තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ අද තියෙන තත්ත්වය දක්වා ගෙනීමට පුරෝගාමී වූ ඒ පුද්ගලයා තමයි ශ්‍රියාන් ඩිසිල්වා විජේරත්න මහතා. ඉතින් ඔබතුමාව මා ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් මේ ඇරඹෙන්නේ YCS Legends දෙවන දිගහැර. ඉතින් අංකල්ව දැන් තාම කට්ටිය හිතනවා ඇති කවුද මේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා කට්ටිය පුන බලා ඉන්නවා ඇති අංකල්ව අඳුර ගන්න. ඉතින් අංකල් ගැන මං විස්තරයක් දෙන්න කලින් අංකල්ගේ දැන් කොහොමද තොරතුරු මේ කාලේ කොහොමද ජීවිත කාලේ ගෙවිලා යන්නේ කොහොමද? වර්තමානයේ නම් මම කරන්නේ අපේ රටේ පාරිසරික පැත්තෙන් ප්‍රශ්න කීපයක්ම තියෙනවා. ඉතින් අන්තිම වසර 3-4 පූර්ණ කාලිනය වගේ මම කරන්නේ ලංකාවේ පරිසර සංරක්ෂණ පැත්තට යොමු වෙලා තියෙනවා. මගේ ශ්‍රමය ඒ වෙනුවෙන් කැප කරන්නේ. අපි අපේ මේ වසරේ YCS එකේ තේමාව වෙලා තියෙන්නේ නව අහසක, නව පොළවක නවෝදයක් කරා. ඉතින් අංකල් මේ පරිසර සංරක්ෂණය තුලින් මෙන්ම අංකල් තාම කිව්වේ නැහැ අපි තවදුරටත් අඳුනගනිද්දි දැනගන්නවා අංකල් ඒ තේමාවට අංකල්ගේ ජීවිතයෙන් කොහොමද සාක්ෂි දරලා තියෙන්නේ කියලා. අංකල් පරිසර සංරක්ෂණයේ දැන් පූර්ණ කාලීනව නිරත වෙනවා කියලා කිව්වට මම හිතන්නේ අංකල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන කිහිපයක ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් දරලා ඒ වගේම අපේ මේ තරුණ දරුවන්ට ඉතාමත් ආදර්ශයක් සපයන විදිහට අංකල්ගේ උසස් අධ්‍යාපන කටයුතු වලදී ඉතාමත් හොඳ දක්ෂකම්. ඒ කියන්නේ All Island Best Results Commerce Stream එකෙන් පෙන්වපු පුද්ගලෙක්. ඉතින් අපි ඒව ගැන තවදුරටත් ඉදිරියට කතා කරන ගමන්ම අංකල්ට මේ අපි දැන් අපේ කතාන්දරේ යන්නේ YCS Legends කියලා. ඉතින් YCS එක කොහොමද අංකල්ගේ ජීවිතයට එකතු වුනේ? YCS එක ඇත්තට මගේ ජීවිතයට එකතු වුණේ අපි මේ අද ඉන්න මේ පාසලේ ශාන්ත පීතර විද්‍යාලයේ. එහා පැත්තේ ඉන්න පන්තියේ තමයි මම ඉස්සෙල්ලාම YCS පටන් ගත්තේ. ඉතින් ගොඩක් සන්තෝෂ වෙනවා ඇත්තට YCS එකට මෙතන සම්බන්ධ වෙච්ච එක ගැන. නමුත් පාසල තුලින් අපි අත්දැකීම් ගොඩාක් ලැබුවා. ඒ වගේම සමාජයේ තියෙන ප්‍රශ්න කීපයක් දිහා එක විදිවලින් බලන්න සහ ඒවට ප්‍රතිචාර දක්වන්න පුරුදු වුණා. ඊට පස්සේ ඒ ගමන් මාර්ගයේම දිගින් දිගට විශ්වවිද්‍යාලය ඒ කාලය තුලත් මම හිතන්නේ අවුරුදු 9-10ක වගේ පූර්ණ කාලින අර්ධ කාලින මට්ටමින් නොයෙකුත් දේවල් අපි කරා. ඉතින් YCS එකට මම හිතන්නේ මගේ ජීවිතෙන් අවුරුදු 10-12ක් විතර වගේ කැප වුණා සම්පූර්ණයෙන් වගේ ගොඩාක් දේවල් වලට. ඊට අමතරව ගොඩාක් පෞද්ගලිකව සම්බන්ධකම් තුලින් මිත්‍රයන් තුලින් සහ අත්දැකීම් තුලින් මම ගොඩක් පෝෂණය වුණා YCS. ඉතින් ඒ කියන්නේ අංකල් කියන විදිහට අංකල්ගේ පසුකාලීන ජීවිතයටත් මම හිතන්නේ YCS එකෙන් ලොකු පිටුවහලක් ලැබෙන්නේ නැති මම හිතන්නේ අංකල්ට අනිවාර්යයෙන්ම ඒ ගැනත් අපි පොඩි සඳහනක් කළොත් අංකල්. ඔව් ඒක වැදගත්. මොකද දැන් අද කාලෙන් කාලට සමාජයේ තියෙන ප්‍රශ්න වෙනස්. ඒක හරි අපිට තේරෙනවා. නමුත් ඇත්තටම බැලුවොත් එච්චරම වෙනස් කියන එකත් ප්‍රශ්නයක්. මොකද තරුණ කාලයේ අපි වැඩි වේගන යනකොට සමාජයේ දිහා අපි එක්තරා විදියකින් බලනවා. ඒ කාලය තුල අපි විග්‍රහ කරන දැන් අද ළමයි කියන වෙලාව නැහැ ප්‍රශ්න ගොඩයි අරේ මේ කියලා. එක හිතන්න 80 ගණන් වල අපි YCS කරන කාලේ උග්‍ර LTT ත්‍රස්තවාදයක් ඒකම 87-88 ඉඳන් 90 වගේ වෙනකල් ප්‍රබල JP විප්ලවයක් රටේ. ඒ විප්ලවයට මුහුණ දෙන්න ආණ්ඩුවෙන් ඊටත් වැඩිය ප්‍රබල ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ දවස්වල උදේ පාන්දර නැගිටලා කැම්පස් එකට ගියාම ළමෙක් ගෙදර එයිද නැද්ද අතුරුදහන් වෙයිද කියන කාලය. පාට බහැලා බස් එක නැග්ගම බෝම්බයකට අහු වෙයිද කියන එක ප්‍රශ්නයක්. ඒ වකවානුවේ තමයි අපි මේ YCS ගැනයි සමාජය වෙනස් කරන එක ගැනයි කතා කරන්නේ. හරි? ඉතින් ඒ කාලය තුල අපිට එහෙම ප්‍රශ්න තුලින් වුණත් මිනිස්සුන්
ඒගොල්ලෝ විඳින දුක සමාජයේ තියෙන නොයෙකුත් මට්ටම් සහ දුගී ජනතාව වෙනුවෙන් අපෙන් කෙරෙන්න ඕන වගකීම මොනවාද? අන්න ඒ වගේ දේවල් අපිට ගොඩාක් මෙනෙහි කරන්න වුණා, සාකච්ඡා කරන්න වුණා, ප්‍රතිචාර දක්වන්න වුණා වයිසෙස් එක. ඒ හින්දා මුළු ජීවිත කාලෙටම මේ ක්‍රමවේදය සහ හිතන විදිය ඒ ආකල්ප බලපෑවා ගොඩක් මට ආයතනවල නායකත්වය ගන්න වෙලාවල් වල වුණත් ආයතනයේ එක එක මට්ටම් වල මිනිසුන් ගැන කල්පනා කරන්න ඒ වගේ දේවල් ගොඩාක් වයිසෙස් අත්දැකීම් ලැබුණා. ඇත්තටම ඒ අංකල් සඳහන් කරපු දේවල් වලින් අපේ මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන යෞවනයේ අපිට ලොකු ආදර්ශ ගොන්නක් ලබා ගන්න පුළුවන්. මොකද අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද? මේ හැම දෙයකටම YCS එක අපිට අත්වැලක් සපයන. ඉතින් අංකල් ඇත්තටම අංකල් ලොකු උදාහරණයක් සපයනවා අපිට අපේ තරුණ යෞවනයට. ඉතින් අංකල්ගේ මේ YCS ජීවිතේ අංකල්ට මතක සුන්දරම හරි අභියෝගාත්මක හරි කැපී පෙනෙන්නම YCS මතකයන් මොනවද? අපි YCS කාලේ මම හිතන්නේ එකක් සෙල්ස් එක YCS ඒකක අපි ගොඩාක් නඩත්තු කරන්න සහ වැඩි දියුණු කරන්න උනන්දු වුණා YCS part timer සෙට් එකක් හැටියට. හරි. ඉතින් ඒ තුලින් අපේ විශේෂ උනන්දුවක් තිබ්බා ලංකාවේ YCS ව්‍යාප්ත කරන්න. ඒ කාලේ ජාතික කමිටුවක් හැටියට අපි පත් වෙලා ඒකේ නායකත්වය දැරුවේ මම. අපි නුවර කලාපවල වුණත් පවා YCS පටන් ගන්න දායක වුණා. සෑහෙන ශක්තිමත් කලාප කීපයක්ම තිබ්බා. ඉතින් අපි YCS ප්‍රචලිත කරා. ඒ කරනකොට අපිට එක එක පසුබිම් වල පුද්ගලයන් ගොඩක් හම්බුණා. ඉතින් ඒගොල්ලන්ගේ අත්දැකීම් අපේ ජීවිතයට ඇතුල් වුණා. සහ අපිට මේ ප්‍රශ්න දිහා සරලව බලන්න ක්‍රිස්තියානි දෘෂ්ටි කෝණයක් තුලින් බලන්න පුරුදු වුණා. හරි. එතන මතක් කරන්න ඕනේ එවකට හිටපු අපේ ෆාදර් ක්‍රිස්පින් ලියෝ තමයි මේකට මහඟු සේවයක් ඇති කරේ. ඇත්තට YCS එකේ ඒ කාලේ ගොඩ නැගුවා එයා හින්දා තමයි පියතුමා හින්දා තමයි අපි කීප දෙනෙක්ම එයත් එක්ක අත්වැල් බැඳගෙන ඉස්සරහට ගියේ. ඒකම පසුබෑම් වලටත් ලක් වුණා. ඉතින් ජීවිතේත් පසුබෑම් ලක් වෙනවනේ. YCS ඉහළම මට්ටමට ඇවිල්ලා තිබ්බ ඒ කලාප කීපයකම ශක්තිමත් වෙලා තිබ්බ කාලයක 91 92 වගේ කාලෙක අපි ගොඩනගාගෙන ආපු හැම දෙයක්ම එක ලියුමකින් නැති වුණා. හරි. ඉතින් කලාප ඔක්කොමල තිබ්බ YCS නැවතුණා. ඒල තනිකර ව්‍යාපාරයක් නැතුව කාලයක් තිබිලා තමයි පොඩ්ඩ ආයිත් YCS එකක පළාතට පටන් ගත්තේ. නමුත් අපිට ඒ ගමන් මාර්ගය වෙනස් කරන්න බැරි වුණා. ඉතින් ජීවිතය කියන්නේ ඒක තමයි. හරි. අපි සමාජයට අපි ආසයි ජීවිතේ දිගින් දිගට යනවා. නමුත් ඒ වගේ අත්දැකීම් අපිට මුහුණ දෙන්න වුණාම සමාජයේ අත්දැකීම් වලට මුහුණ දෙන්න අපි සූදානම් වුණා ගොඩක්. YCS ව්‍යාපාරය ඇතුලේ ගොඩක් යාළුවෝ හම්බ වෙන්න ඇති, ගොඩක් අයගේ සහයෝගය ලැබෙන්න ඇති. ඒත් එක්කම අධ්‍යාපන කටයුතුයි YCS එකයි බැලන්ස් කරගෙන යද්දී ඒගොල්ලන්ත් එක්ක එකතු වෙලා වැඩ කරද්දී අභියෝගයෙන් නැති. ඉතින් මේ ඔක්කොමත් එක්ක මේ එකමුතුකම මේ පවුල කියන එකෙන් අංකල්ට හම්බ වෙච්ච සහයෝගය ගැන ඇත්තටම අංකල්ට මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් නවෝදය ඒක ඇත්තට බැලුවොත් අදත් මගේ ඉන්න හොඳම යාළුවෝ අතරින් මේ කට්ටිය තාම ඉන්නවා. ඒකම ඒ කාලේ අපි එක එක ක්ෂේත්‍රවල හිටියේ. අපේ වෘත්තිමය පැත්තෙන් බැලුවොත් අද වෛද්‍යවරු දෙන්නෙක් අපිත් එක්ක ඒ පාර්ට් ටයිම් 7-8 දෙනා අතර හිටියා. හරි. කනකාධිකාරිවරු එක එක ක්ෂේත්‍රවලට ගිය කට්ටිය. නමුත් ඒ කට්ටිය ඔක්කොම ජීවිතේ ගොඩාක් ඉස්සරහට ගිය කට්ටියක්. ඇයි මම හිතන්නේ ඒ කාලේ ඉඳන්ම නායකත්වයට ඒගොල්ලෝ හැකියාවක් යොමුවක් තිබුණා. නායකත්වය කියන එක වැදගත්. YCS එකකින් කරන ලොකු දෙයක් තමයි ළමයින්ගේ, තරුණ කෙල්ලන්ගේ, කොල්ලන්ගේ නායකත්වය හදන්න. ඒකම ප්‍රශ්නයක් ඒ කාලේ මොන හරි අමාරු තැනකට අපි ගියාම අපි ඉස්සෙල්ලාම යන තැන් දෙකක් තිබුණා. තුනක්.
එකත් තමයි ආගම. වයිසස් තුලින් අපේ අධ්‍යාත්මික පැත්ත ගොඩාක් ශක්තිමත්. ඒ අපේ ඔරසංඛ්‍යයන්ද දෙවියන් වෙනුවෙන් දෙවියන්ට කිට්ටු වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපේ පියතුමා. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපි යනවා අපේ ක්‍රිස්පීන් පියතුමා හරි කවුරු පියතුමෙක් හරි ශිෂ්ට කෙනෙක් හරි ළඟට ඒ ගැන අවවාදයක් ගන්න. ඒක ගොඩාක් උදව් කරා අපිට ඕවා ඉස්සරහට යන්න. තුන්වෙනි එක තමයි මේ යාළුවකා. මොන වෙලාවක කතා කරොත් රෑ ජාමයක හරි කොල්ලෝ කෙල්ල කොමලා එකතු වෙලා පැය ගණන් තිස්සේ කාගෑරි ප්‍රශ්නයක් ගැන ඕන වෙලාවක කතා කරන්න කට්ටියක් සිටිනවා. ඉතින් ඇත්තටම අංකල්ගේ ජීවිතේ බැලීම විග්‍රහය ක්‍රියාව ඇත්තටම කොහොමද ජීවිතේ ක්‍රියාවට නැංගුවේ කියන එක මං හිතන්නේ අංකල් ඒකට හොඳ උදාහරණයක්. අංකල් මං හිතන්නේ මේ සාන්ත පීතර විද්‍යාලයේ අංකල්ගේ වසරේදී අංකල් මෙහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම අංකල් විවිධ ක්‍රීඩාවල, ඒ කියන්නේ බාස්කට් බෝල්, ඒ වගේ විවිධ ක්‍රීඩාවල වගේම ඩිබේටිං, ඩ්‍රාමා මේ හැම දෙයකම කැප්ටන්සීස් දරලා නායකත්වයන් දරලා ඒත් එක්කම විශේෂයෙන්ම අපේ උසස් පෙළ මේ විභාගෙදී අංකල් කොමර්ස් ස්ට්‍රීම් එකෙන් හොඳම රිසල්ට්ස් අරන් මේ ජීවිතේ ඇත්තටම අර අපි දන්න හැටියට අපේ තරුණ ජීවිතයේදී අපි බලන්නේ කොහොමද අපි මේක බැලන්ස් කරගන්නේ. මේ බැලන්සින් කියන එක තමයි ළමයින්ට ජගල් කරගන්න බැරි වෙලා දැන් කල් ලොකු අභියෝගයක් විදිහට ළමයි දකින්නේ. ඉතින් අංකල් ඒක හොඳටම කරපු කෙනෙක් විදිහට මට පේනවා. ඉතින් අංකල්ගේ ජීවිතේ මාත් කැමති අහලා දැනගන්න කොහොමද මේ බැලන්සින් එක කරේ අංකල්. YCS එකයි මේ අනිත් එක ඒක සාමාන්‍ය විදිහට මේ අංකල් ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඒ වගේ විශේෂ තනතුරු උසස් තනතුරු දරමින් මේ ඔක්කොම බැලන්ස් කරගත්තේ කොහොමද අංකල්? ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක්. හරි. ඉතින් දැන් උදාහරණයක් හැටියට මම ලංකාවේ A level පළවෙනි තැනට ලකුණු ගත්තට මම ටියුෂන් ගියේ නැහැ. හරි. මම ටියුෂන් ගියේ නැත්නම් මට ටියුෂන් යන්න වෙලාවක් තිබ්බේ නැහැ. නමුත් මට ටියුෂන් යන්න අවශ්‍යතාවයක් තිබ්බේ. මම මේ පන්ති කාමරයට ආපු හැටිය බලනකොට පන්තියෙන් භාගයකට වැඩි ටියුෂන් යනවා. මම බැලුවා ඇයි මේ ටියුෂන් යන්නේ? තාම මේ ගුරුවරයෙක්ව හම්බ වෙලාවත් නැහැ. ගුරුවරයා කියන්නේ මොනවද කියලා අහලවත් නැහැ. ළමයි තීරණය කළා ඉවරයි ටියුෂන් යන්න ඕනේ. ඉතින් මම මේක අවශ්‍යතාවයක් දැක්කේ නැහැ. මම බැලුවේ පන්තියට ගිහිල්ලා කියන දේ හොඳට අහගෙන ඒ ටික පාඩම් කරොත් මේක ඇති වෙයි කියලා. හරි? ඉතින් එතකොට එතනින්ම මට විශාල කාල සීමාවක් ඉතුරු වුණා. අනිත් වැඩේ තමයි මම ගොඩාක් ඉහළ දේවල් බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම් කරන්න එහෙම පුරුදු. මගේ තරගේ තිබ්බේ මාත් එක්ක. මට කරන්න පුළුවන් ඉහළම මට්ටමින් කරන එක තමයි මට වැදගත්. නැතුව ලංකාවේ ඉහළ තැනකට එන්නවත් කැම්පස් එකට යන්නවත් නෙමෙයි. මම කරන්න පුළුවන් උපරිමය කරොත් ඒක යන තැනකට ඇති. ඊට වඩා කොහොමද කරන්න බෑනේ. හරි. ඉතින් අද මම දකිනවා ඉතින් ඒත් එක්කම මගේ එක එක ආසාවන් තිබ්බයි. ඒ හින්දා තමයි මම සතියේ දවස් 7ම මම එක්ක බාස්කට් බෝලුත් කැප්ටන් කරා, බැඩ්මින්ටන් උත් කැප්ටන්. ඉතින් සතියේ දවස් 7ක් මම මේ කෝට් එක. ඉස්කෝලේ වෙලේ පන්ති ගන්න. හරි. ඉතින් මං හිතන්නේ මේවා ගැන මේ ළමයි බය වෙනවා වැඩි. ඒගොල්ලෝ හිතනවා මේක හරිම අමාරු වැඩක් කියලා. මම හිතන්නේ සරල දේවල් ගොඩක් අමාරු කරගන්න. මගේ එක ප්‍රතිපත්තියක් තිබ්බ හැබැයි මම කාලේ නාස්ති කරන්නේ නැහැ. කාලේ තමයි මගේ ලොකුම මිතුරා. හතුරා නෙමෙයි මිතුරා. අපේ ඒ ඉඳන් හැන්දෑන හැම වෙලාවකම මම දන්නවා කාලෙන් මොන හරි ප්‍රයෝජනයක් ගන්න විදිහට වැඩක් කරනවා. ඉතින් ඒ විදිහට අපි කල්පනා කරොත් මට හිතෙනවා අපේ තියෙන හැකියාව මේට වැඩි ඉහළ මට්ටමකට හැමෝටම පුළුවන් ඉහළ මට්ටමක එක එක දේවල් වල යොමු වෙලා ඒත් සාර්ථක වෙන්න. හරි. ඒක තියෙන්නේ අපේ අතේ. ගොඩක් කට්ටිය කියනවා මේ වෙලාව නැහැ කියලා. නමුත් කළමනාකරණය කියන්නේ කාලය කළමනාකරණය කරන එක නෙමෙයි. තමාව කළමනා. ගොඩක් කට්ටිය දැන් හෙට අනිද්දා මොන හරි තියෙනවනේ ඒකට අද තමයි ලෑස්ති වෙන්නේ. මම හෙට අනිද්දා තියෙන එකට මාස දෙකකට කලින් ලෑස්ති වෙලා ඉවරයි. මොකද මට කාලේ වැදගත්. අන්තිම වෙලේ අන්තිම දවසේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් මම ප්ලෑන් කරනවා ටිකක් ඉස්සෙල්ලා. එල්ල මගේ වෙලාව බැලන්ස් කරනවා. නමුත් YCS එක තමයි අපි අධ්‍යාපනයත් කරේ, සමාජ කටයුතුත් කරේ, විශ්වවිද්‍යාලයේත් මගේ පළවෙනි පෙළේ සම්මාර්ථයක් තිබ්බා. නමුත්
ඒ කාලෙ දිගටම ඒ අවුරුදු 6ම වයිසස් මම හිතන්නේ සතියට මම සමහර සතිවල මීටිං 10 12 යනවා වයිසස්. ඒවත් එක්ක තමයි අපි අධ්‍යාපනයත් කරේ. ඉතින් මේ සමාජයයි පාඩම්ුයි අත්දැකීම්ුයි මේවා කොටස් කළා අපිට ජයග්‍රහණය කරන්න බෑ. අපි හිතනවා මේ කාලේ අපි ඉගෙන ගන්න. මේ කාලේ තමයි අපි වයිසස් කරන්න වයිසස් කරන නවත්තන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ. එක්ක ඉගෙනගෙන එක නවත්තලා ක්‍රීඩා කරන්න ඕනේ. බෑ. අපි සමස්ත පුද්ගලයෙක් හැටියට වැඩි දියුණු වෙන්න නම් මේ හැම දෙයකම යොමු වෙන්න ඕනේ. අද මම දකින ලොකු ප්‍රශ්නයක් තමයි තරුණ තරුණියන්ගේ ජීවිතේ පාඩම් කරන්න කියනවා. ඒකට ටික අපි ස්ක්‍රීන් එකක් එක්ක ඉන්නවා. හරි දැන් මම තාක්ෂණය පැත්තත් එක්ක ගොඩාක් එකට වැඩ කරා. අවුරුදු 9ක් විතර ලංකාවේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ මුල් තැන දැරුවේ මම. ඉතින් තාක්ෂණය මම හොඳට අඳුනනවා. නමුත් තාක්ෂණයටත් තැනක් තියෙනවා ජීවිතේ. අපි සමාජයත් එක්ක මිනිසුන් එක්ක හැඩගැහෙන විදිය. ඒකම ආගමට තියෙන තැන. අධ්‍යාත්මික පැත්ත. ඒව නඩත්තු කරන්න දියුණු කරන්නේ කොහොමද? ඒව පෝෂණය කරන්නේ කොහොමද කියන එක ඒව වැදගත්. ඉතින් අංකල් ඒ වගේ වැදගත් අපිට ජීවිතයට ගන්න පුළුවන් දේවල් කියද්දිම අංකල් YCS එක කරන කාලේ මං හිතන්නේ සෙන්ට් ජෝසප් බාලිකා සෛලය HFC OLV ඒ කියන්නේ ඒ වගේම ඉස්කෝලේ සෙල් එක මේ ගොඩක් දේවල් මම හිතන්නේ බාරව කටයුතු කරලා ඒවා ගොඩනගන්න මේ පුරෝගාමී වෙලා ඒ වගේ කටයුතු කළා. ඒ මතකයන් පොඩ්ඩක් අවදි කළොත් අංකල්. ඕනවද ඒ කාලේ එක කලාපොළ හිටිය පිරිසක් පාර්ට් ටයිමර්ස්ලා කියලා අර්ධ කාලේ. එතනට යොමුනේ වයිසස් වල හොඳ අත්දැකීම් තියෙන අනිත් අයට ඒකෙන් සේවයක් කරන්න ලෑස්ති වෙච්ච කට්ටියක්. ඒගොල්ලෝ කලේ එක එක සෛලවල රැස්වීම් වලට ගිහිල්ලා අනුශාසකයන්ට උදව් කරා ඒ රැස්වීම් ක්‍රියාත්මක කරා. ඒක මේ රැස්වීම් වල වෙන ඔක්කොම ආයිත් කොළඹ මධ්‍යස්ථානයට ගෙනල්ලා ඒගොල්ලෝ තමයි කියන්නේ හරි. කොළඹ ආවට සෛල 50ක 60ක මෙන්න වෙන වැඩ. ඒකම ඒගොල්ලෝ තමයි සම්මේලන ඒ වගේ වැඩ කටයුතු ඔක්කොම සංවිධානය කරන්නේ ඔක්කොම කරේ පාර්ට් ටයිම්. ඉතින් ඒ කට්ටිය ෆාදර් ක්‍රිස්පින් එක්ක වැඩ කරා. ඒකම සමහර කාලවල වල අපිට කලාපයටවත් අධ්‍යක්ෂ ස්වාමි කෙනෙක් හරි කවුරු හරි හිටියා. හරි. ඉතින් ඒ කාර්යය ගොඩාක් වැදගත් වුණා YCS වල වර්ධනය. ඉතින් එහෙම තමයි අපි දායක වුණේ YCS එකට අපේ ලැබපු අත්දැකීම් ළමයි එක්ක බෙදා ගන්න සහ ළමයින්ට අවශ්‍ය ගමන ගෙනියන්න උදව් කරන්න. ඒගොල්ලොත් ගොඩක් අපි ගැන පැහැදීමකින් හිටියා. මොකද ඒගොල්ලන්ට වැඩි ටිකක් වැඩි මාළේ එක්කම දැන් කැම්පස් යන අයියලා මල්ලිලා අක්කලා ඉතින් ඒගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ඒගොල්ලන්ගෙන්. ඉතින් සමහරවිට ප්‍රශ්න වලට අපෙන් ගුරුවරුන්ගෙන් නෙමෙයි අපෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මොකද තරුණ කාලේ එහෙම තමයි තමාට කිට්ටු එක්කෙනෙක්ගෙන් තමයි ප්‍රශ්නයකට පිළිතුරක් හොයන්නේ. ඒක එක පැති වලින් අපිට පුළුවන් වුණා ළමයින්ට සහ ව්‍යාපාරයට දායක වෙන්න. අංකල් 83 වසරේදී මං හිතන්නේ 1983 වසරේදී YCS පටන් අරගෙන ඊට පස්සේ 85ේදී A level ලියලා ඊට පස්සේ ටික කාලයක් part time කෙනෙක් විදිහටත් වැඩ කරලා ඒ ලැබපු අත්දැකීම එක්ක අංකල්ට මං හිතන්නේ වැදගත් අවස්ථාවක් ජීවිතේ වෙනස් කරපු අවස්ථාවක් හම්බ වෙනවා ෆාදර් ක්‍රිස්පින් ලියෝ එක්ක බෙල්ජියමේ තිබ්බ YCS එකේ වර්ල්ඩ් කවුන්සිල් එකට සහභාගී වෙන්න. ඒත් එක්කම ඊට පසුවත් ඔබතුමා අවුරුදු 7ක් 8ක්ම ආයේ ලැබපු පන්නරයෙන් YCS එකේට තව ජීවය ලබා දෙන්න කටයුතු කරා. ඉතින් අංකල් ඒ අංකල්ට ඒ පන්නරය ලබා දුන්න YCS වර්ල්ඩ් කවුන්සිල් එක ගැන අංකල්ට මොනවද කියන්න හිතෙන්නේ? YCS වර්ල්ඩ් කවුන්සිල් එක නම් පුදුම අත්දැකීමක්. හරි. ජීවිතේට ගොඩාක් බලපාපු අත්දැකීමක්. හරි. මොකද ලෝකේ හැම තැනින්ම තරුණයන් ආවා. ඇනිමේටර්ස්ලා ආවා. සෑහෙන ලොකු පිරිසක්. ඒකම සමාජයේ සහ අන්තර්ජාතික මට්ටමේ තියෙන ප්‍රශ්න කීපයක් ගැන සාකච්ඡා වුණා. ආගම, කතෝලික සභාවේ දර්ශනය ඒ වගේ දේවල් වෙන ක්‍රමවලින් පාසල් මට්ටමට සහ විශ්වවිද්‍යාලවලට ගෙනියන හැටි තමයි සාකච්ඡා වුණේ තේමාවක් ඇතුළේ. ඉතින් මෙතෙන්දී මට තේරුණා ඇත්තට මීට වැඩිය දෙයක් අපින් කරන්නත් ඕනේ අපේ YCS එක මීට වැඩිය මට්ටමක් දෙයක් ඉහළට ගන්නත් ඕනේ කියන. ඊට පස්සේ මම කරේ ඒ අත්දැකීම් ඔක්කොම මෙහාට ගෙනල්ලා පාර්ට් ටයිමර්ස්ලා සහ නොයෙකුත් කලාපවල මම සම්මන්ත්‍රණ කළා
මෙන්න වර්ල්ඩ් කවුන්සිල් එකේ කියපු දේවල්. මෙන්න ඕගොල්ලෝ කල්පනා කළ යුතු දේවල්, ඒ වගේ දේවල් ගැන. ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් කට්ටියටත් ප්‍රයෝජනවත් වුණා. ඉතින් ඒ වගේ එක එක ක්‍රියාකාරකම් මම කරන්න පටන් ගත්තා වර්ල්ඩ් කවුන්සිලෙන් පස්සේ. ටික කාලයකට පස්සේ මට ඇත්තට ආරාධනාවක් ආවා ඒෂියන් කවුන්සිල් එකට සම්බන්ධ වෙන්න. ගොඩක් කල්පනා කළා ඊට පස්සේ මම ඒකට බැහැ කිව්වා. මොකද මගේ මූලිකම ආශාව තිබ්බේ ලංකාවට. මගේ ලංකාව ගැන ලොකු පැහැදීමක් ආශාවක් තිබ්බ හින්දා දිගින් දිගටම නොයෙකුත් අවස්ථාවල ওই තීරණය මට නැවත නැවත ගන්න වුණා. රට යනවද ලංකාවේ ඉන්නවද? ඉතින් අද ආපසු හැරලා බලනකොට අපේ කාලේ රට ගිය යාළුවෝ ගොඩාක් ඉන්නවා එක එක තැන්වල. නමුත් ලංකාවේ හිටපු අපි සෑහෙන හොඳ ජීවිතයකුත් ගොඩ නගාගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ මෙතන ගොඩක් තරුණ කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ ඉන්නවද රට යනවද කියලා. නමුත් අපිට ආපස්සට හැරිලා බලනකොට තේරෙනවා හිටපු එකෙන් ජීවිතය ගොඩක් සාර්ථක කරගන්නත් පුළුවන් වුණා කියන එක. මං හිතන්නේ ඒකට වයිසිඑස් අනිවාර්යෙන් බලපෑන. අපිට අංකල්ගෙන් හම්බුණා ඒ කාලේ YCS එකේ එක වැඩ කරද්දී ගත්ත පින්තූර වර්ල්ඩ් කවුන්සිල් එකේදී අංකල් සහභාගී වෙද්දී තිබ්බ පින්තූර. ඒත් එක්කම වැදගත් දෙයක් ඒ අංකල් අද ගෙනාපු ඒ මූලාශ්‍රය තුල තිබ්බා. අංකල් වර්ල්ඩ් කවුන්සිල් ගිහිල්ලා ඒ ගත්ත අත්දැකීම් තුලින් ඒ අත්දැකීම් මේ ලංකාවේ අපිටත් ලබා දෙන්න උවමනාවෙන් මුද්‍රණය කරපු YCS රැස්වීම සඳහා ආධාරකයක් විදිහට ඒ මුද්‍රණය කරපු පොතක් ගැන. ඉතින් අංකල් ඒක මම හිතන්නේ ඒ කාලේ මුද්‍රණ පහසුකම් මේ කාලේ වගේ තියෙන්නත් නැතුව ඇති. ඉතින් විවිධ අභියෝග මැද වුණත් ඒ වගේ දෙයක් ලංකාවට දෙන්න අංකල් පුරෝගාමී වුණා. ඉතින් ඒ පොත ගැන පොඩි විස්තරයක් කළොත් අංකල්. ඔව් අතට ඒ කාලේ මම ස්ටඩි කරපුවම ඉන්දියාවල YCS මූවමන්ට් එක සෑහෙන පැතිරලා තිබ්බා. ඉන්දියාවල පොත් ටිකක් තිබ්බා. එතනත් හරියට රැස්වීම් වලට යොමු වෙච්ච පොතක් චර තිබ්බෙත් නැහැ. ලංකාවේ මොකුත්ම තිබ්බේ නැහැ. ඉතින් මේ පොත මම ගැහැව්වේ පළවෙනි රැස්වීමෙන් පටන් අරන් රැස්වීම් 15ක් විතර ගියාම අර ටීම් එක ළමයි එක එක්කෙනාගේ හඳුනා ගැනීම වැඩි වුණාම ඒ මට්ටමේ පාවිච්චි කරන්න පුළුවන් රැස්වීම් උදාහරණ එක තමයි ඒ ගමනක් මම හැදුවේ පොත හරහා. අලුතෙන් එන කට්ටියකට එකතු වෙන්න මොනවද කරන්න පුළුවන්, YCS කියන්නේ දැනුවත් කරන්න මොන වගේ රැස්වීමක්ද කරන්න පුළුවන් කළා. ඔය සමහරවල එක එක ඇක්ටිවිටීස් එක්කත් එක්ක අපි සම්බන්ධ කරා. ඉතින් ඒ හින්දා ගොඩාක් ඇනිමේටර්ස්ලාගෙන් ෆීඩ්බැක් හම්බුණා ඒගොල්ලන්ට රැස්වීම කරන්න ගොඩාක් ලේසි වුණා කියලා, ළමයෙක්ට වුණත් කියලා පොත දීලා මේකේ 15 වෙනි රැස්වීම ඔයගොල්ලෝ අද මෙහෙවන්න කියලා. ඒතකොට ඒකේ තියෙන මොන ප්‍රශ්නද අහන්න ඕනේ උත්තර නෙමෙයි. නමුත් යොමු වෙන්න ඕන ක්‍රමවේදය. අනිත් එක වැදගත් වෙන්නේ YCS ක්‍රමවේදය හරහා ඒක හැදුවා. මොකද නැත්තම් එක එක්කෙනා තමාට ඕන විදි වලින් රැස්වීම කළා ඒක කියනවා මේක YCS රැස්වීමක් කියලා. සමහරවිට ඒක YCS රැස්වීමක් නෙමෙයි වෙන්නේ. ඒ පැති වලින් මම හිතන්නේ මේක ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. ඇත්ත දැන් කාලේ තාක්ෂණයේ තියෙනවා ඩිජිටල් තාක්ෂණය එක්කම අද AI එක ගත්තොත් ඒක ඊටත් වැඩිය ලේසි. ඒ කාලේ මේවා එක්ක රෝණිය කරන්න ඕනේ, එක්ක ප්‍රින්ටර් කෙනෙක් හොයලා කරන්න ඕනේ. අතේ සල්ලි නැහැ. ඉතින් ආද ක්‍රිස්පින්ගෙන් සල්ලි පොඩ්ඩක් ඉල්ලගෙන අතෙන් සල්ලිත් පොඩ්ඩක් දාගෙන හරිම අමාරුවෙන් තමයි මේ පොත ගැහැව්වේ. නමුත් ඒක ගහපු එක ඒ කාලේ හැටියට ගොඩාක් වැදගත්. YCS එක කියන්නේ අංකල් ලස්සන කල්චර් එකක් තියෙන තැනක්. මං හිතන්නේ ඒ සංස්කෘතියේ ලස්සන කල්චර් එක ගැන අංකල්ට මොකද්ද අදහසක් ප්‍රකාශ කරන්නේ? ඔව් විශේෂයෙන් මම ඒ කාලේ කල්චර් එක ගැන කතා කරන්නම්. පැති දෙකකින්. එකක් තමයි විනෝදය සහ සංගීතය. ඒ කාලේ කට්ටිය ගොඩාක් කියන්නේ හැම තැනම වගේ අපිත් එක්ක ගිටාර් කීපයක් ගියා, සින්දු කියනවා, සංගීතය තිබ්බා. ඉතින් හැමෝම හරි සන්තෝෂෙන් වැඩ කටයුතු සංවිධානය කරත්, අමාරු සම්මන්ත්‍රණයක් ඕගනයිස් කරත්, අන්තිමට එදා රැටත් සින්දුවක් කියලා උදේ පාන්දරින් භාවනාවක් කරන ගමන් එතනත් ඉතින් මම හිතන්නේ ගොඩක් විනෝදකාමී පැත්තක් තිබ්බා. විනෝදයට බර නෙමෙයි, නමුත් විනෝදකාමීත්වය තිබ්බා හැම කටයුත්තක් තුළම. ඒක වැදගත්. මොකද නැත්තම් අපි ආස නැති දෙයක් කරන්න අපි පෙළඹෙන්නේ නැහැ. දෙවෙනි වැඩේ තමයි, දෙවෙනි පැත්ත තමයි සමාජ විග්‍රහය. උදාහරණයක් ඇරෙන්න ඒ කාලේ අපි සමහර එක්ස්පෝෂර් ප්‍රෝග්‍රෑම්ස් වල අපි ගිහිල්ලා
දුප්පත් ළමයිගේ ගෙවල් වල මූදු වෙරලා ඉන්නේ අර මේ කට්ටිය හිටියා. අත්දකින්න මේ පරිසරය මොකක්ද කියලා. කළා ඊට පස්සේ ඊළඟ දවසේ සම්මන්ත්‍රණයට ඇවිල්ලා අපි බෙදාගෙන එතනින් එහාට මේවා වෙනස් කරන්න අපි මොනවාද කරන්න ඕනේ කියලා ගොඩක් ක්‍රියාකාරකම් පැත්තට යොමු වුණා. මේ ගැන අපි මොන හරි කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි තරුණින්ට තියෙන ලොකු ශක්තියක් තමයි ඒගොල්ලෝ ඕන දෙයක් වෙනස් කරන්න ලෑස්ති උනන්දුව තියෙනවා. ඒ කාලේ අපි තියෙන ඒ ජවය අපි මේ පැතිවලට යොමු කරන්න ඕනේ. YCS හොඳ ව්‍යාපාරයක් වෙනවා ඒක කරන්න. ඉතින් අද දවසේ මේ YCS Legends දෙවන දිගහැරුමත් එක්ක අත්දැකීම් රාශියක් ගොන්නක් මේ YCS එක ගැන අපිට අරන් ආපු ශ්‍රියාන් ඩිසිල්වා විජේරත්න මහත්මයාත් එක්කම අපි මේ අවසානයට ළඟා වෙන මේ දෙවන දිගහැරුමේදී මම කැමති මේ සහෘද ඕගොල්ලෝ හැමෝටම ඒ වගේම අංකල්ටත් ආදරයෙන් ආරාධනා කරන්න ජූලි 4 වෙනිදා නිදහස්ව තියාගන්න කියලා. මොකද අපි එදාට මේ වසරේ අපේ YCS එකේ 75 වන සංවත්සරය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේදී සමරන්න නියමිතව තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ආදරයෙන් මම අංකල්ට ආරාධනා කරනවා ඒ දවස නිදහසේ තියාගෙන අපිත් එක්ක ඒ දවසට එකතු වෙන්න කියලා. ඉතින් අපි මේ YCS Legends දෙවන දිගහැරුම අවසන් කරන්න යන මේ මොහොතේදී අංකල්ට අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? බොහොම ස්තුතියි මට ආරාධනා කරාට අද. ඒ වගේම අනාගත තරුණ තරුණීන්වත් ආදර්ශයක් වෙන විදියට මේ කටයුත්තත් කරාගෙන YCS එක දිගින් දිගටම ගෙනියන්න සුබ ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම. ඒ වගේම අපිට මේ අත්දැකීම් සහ ආදර්ශ දුන්න ඒ සියලු දෙනාමත් මම මතක් කරනවා මේ අවස්ථාවේදී. ඒගොල්ලෝ හින්දා තමයි අපි අද මෙතන ඉන්නේ. ඔස හැමෝටම සුබ අනාගතයක් සහ සුබ සංවත්සරයක්. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අංකල්ටත් බොහොම ස්තුතියි. ඒත් එක්කම අපිත් එක්ක මෙතන එකතු වෙලා ඉන්න සහෘද ඔබ සැමටත් ස්තුතියි. ඉතින් ඔබ සැමට සුබ දවසක්. ජේසුස්